කෙනෙකුගේ ජීවිතයේ විවිධාකාර වූ හලහැප්පුම් මත විවිධාකාර විදියට ජීවිතය ගලා යන මොහොත නොසිතූ අයුරින් අප අතර ඉන්නා වූ විශේෂිතම පුද්ගලයෙක් හැටියට සමන්ද සිල්වා නම් ඒ අසහාය කලකරුවා අද දිවිසැරියෙන් සමුගන්නවා. එසේනම් අද ඔබට අප රිදම් හිට් TV නාලිකාව තුලින් ඔබට නිවන් සුව පළමුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සමන් අයියා ඔබ හැමදාමත් අප අතරම ඉපදේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නේ. ඔබ මා අතර ඇති සහෝදරත්වයේ දැඩි බැම්ම සදාකාලිකම ඒ ආකාරයෙන්ම මිය යන මොහොතේ තිබීම ගැන මටත් සංවේගය දරා ගන්න නොහැකි තත්වයක් ඇති වෙලා තියෙනවා. කෙසේ වෙතත් සමන්ද සිල්වා නම් ඒ අසහාය මහා ගැඹුරු ගාම්භීර නාද රටාවන් ශබ්ද රටාවන් කටහඬ හිමි ඒ පුංචි මිනිසාගේ ලොවක් වටින මනුස්සකම් තුලින් අද ඒ සියලුම දේවල් අතහැර ඔහු මෙලවින් සමුගෙන හමාරයි. ළඟම ඥාතිය වගේ ඉන්න කලාකරුවා ඔබ අර්ජුන මොනවද කියන්න තියෙන්නේ සමන් අයියා ගැන අවසාන වතාවට? ඔව් මම සමන් අයියා දන්නේ මම බොහොම කුඩා කාලේ සිට මොකද සමන් අයියා අනුගාම ස්ටේෂන් රෝඩේ 3rd lane මම 2nd lane මම උදේවස හම්බෙන්නේ කෙනෙක්. ඉතින් සමන් අයියා කියන්නේ මම හිතන්නේ රටම දන්න අපේ ලෙජන්ඩ් කෙනෙක්. අද මම හිතන්නේ චැප්ටර් එකක් ක්ලෝස් වුණා. බයිලා චක්‍රවර්ති කෙනෙක් මේක තරුණිල්ල දිගේ ඇදිලා යන සින්දුවෙන් පටන් අරගත්ත. ඉතින් යාට මම හිතන්නේ සින්දු විශාල ප්‍රමාණයක් ගායනා කරපු රට නියෝජනය කරමින් වැඩිම ජාත්‍යන්තරට ගිය ඒක රට වැඩිම රට ගිය ගායකයා මේ වගේ විශාල මේ රසික සමූහයක් ආශ්‍රය කරපු එකී නොකී මෙකී මම හිතන්නේ මලගෙදරට ආවම තේරෙනවා නොඑක් අංශවල ඉන්න නොඑක් විශාල ප්‍රමාණයක් අද මලගෙදරට ඉන්නවා. ඒ තමයි සමන් අයියා උපයගත්ත දේ. එහෙම තමයි ජීවිතේදී අපි ආවොත් අපිට යන්න වෙනවා. උත්පාද කිටිබංග ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒ ලෝක ස්වභාවයට අනුව සමන් අයියා අපෙන් සමුගන්නවා. සමන්ද සිල්වා වගේ ඉතින් අය රීප්ලේස් කරන්න මම හිතන්නේ ලංකාවේ ලෝකෙ කෙනෙක් ආයි ඒවි කියලා සමන් සිල්වා එක්කෙනයි. ඉතින් ඔහුගේ පුතත් මේ ගායන ශාස්ත්‍රයේ ඉන්නවා. ඔහු යමක් කරයි තාත්තෙන් ඉස්සරහට අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් සමන් අයියේ අර ඉස්සර උදේවස හම්බෙන්නේ කෙනා දැන් හම්බෙන්නේ නැති ඉස්සරහට මල්ලි කියලා ගානෙක් කෙනා නැති වෙයි. එහෙම තමයි ජීවිතේ. අද ඔයා ගියා. හෙට මං එන්න පුළුවන්. ඔයාට ඉතින් සසර සූපත් වේවා. ඉනන් සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරන සමන් අයියේ. ඔයාට ආයිබෝවන්.
ඔබ තමයි අවසානට සමන්නයත් එක්ක මම හිතන්නේ ගීතය ගායනා කරන්න උත්සාහ කරපු එකම අපේ රංගන ශිල්පියා. දැනන දේ නම් මේ ලංකාවේ සමන්නයගේ ආදරණීය රසික රසිකාවන්ට දැනුණ දේට වඩා දශමයක් හරි වැඩියෙන් මට දැනෙනවා එතුමාගේ රසිකයෙක් විදියට සහ ළඟම යාළුවෙක් විදියට. මම හැබැයි එතුමන්ට ආදරය කරන්න ගත්ත දවසේ ඉඳන් එතුමා අසරණ වෙලා එතුමා ලෙඩ වෙලා අසරණ වුණා කියන්න බෑ. අපි කාටවත් දුම දෙන්නේ ලෙඩ වෙන එක එතෙන් එනකම මම එතුමත් එක්ක හිටියා. මාත් මගේ යාළුවොත් මම අන්තිම මොහොතේත් අපි ටික කාලෙක කලිනුත් ඇවිල්ලා අපේ යාළුවොත් එක්ක ඇවිල්ලා අපි සින්දු කියලා පොඩි පාටියක් ඉතින් ඔහුට බොන්න හොඳ නැහැ. ඉතින් අපේ කට්ටිය අපි සතුට වෙනවා බලලා ඔහු සතුට වෙලා මට කිව්වා මෙන්න මේක තමයි ඔහු කිව්ව හොඳම කතාව. බුද්ධික අද මචං මට මගුල් ගයක් වගේ දැනෙනවා. ඉතින් ඒ වචනේ මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒක තමයි මට කියන්න දෙන ලොකුම දේ. ඊට පස්සේ තමයි මම කිව්වේ අර දෙව්ලොව දෙවියනේ සින්දු චුට්ටක් කියන්න කියලා. ඉතින් ඊට පස්සේ එතුමා ඒ අමාරු පිටම දෙව්ලොව දෙවියනේ ගීතය ගායනා කරා. ඒකේ පොඩි කොටසක්. ඉතින් මම හිතනවා අපි කවුරුත් එතුමාගේ ගීත වලට ආසයි මහත් ආදරෙයි. ඉතින් මම සමන්න විදිහට එක්කනට කතා කරලා ලනුත් දීලා තියෙනවා අපේ චන්දන සහෝදරත් එක දන්නවා ඇති. මටත් දුන්නා. මටත් දුන්නා. ඉතින් දැන් මට තියෙන එකම දුක තමයි මට ගොඩක් කට්ටිය කතා කරලා කියන බුද්ධික දැන් නම් ඔබට සමන්ද සිල්වා වගේ කතා කරන්න හම්බෙන එකක් නෑ නේද? ඇත්තට මේ ජීවත් වෙන කාලේ අපිට කරන්න පුළුවන්. ඉතින් මගේ එකම ප්‍රාර්ථනාව නැවත වතාවක් මේ සංසාරයේ සමන්න අයියා අපට මුණ ගැහිවා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම ඒ හඬ ඒක ඒ ලෙජන්ඩ් කෙනෙක් වූ ඒ වගේම ඔහුගේ හඬට සමාන වෙන්න මම හිතන්නේ කිසිම කෙනෙකුට හැකියාව ලැබෙන්නේ නැහැ. ඉදිරියේදී මම හිතන්නේ පුතාලා දෙන්නෙක් ඉන්න ඔවුන්ට තමයි ඉතින් ඒ හඬේ උරුමකාරයෝ. මොකද තාත්තගේ හඬ පුතාලට විතරමයි යන්නේ. ඒක වෝකල්ස් වෝඩ් පීටන්නේ මහපටංගිල්ල පීටන්නේ අපේ තාත්තා විදිහට තමයි අපිට. ඉතින් ඒ හින්දා අපි ඒ ලයන්විත හඬ පුතාලා දෙදෙනාගෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඔබ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක් වගේම හොඳ මේ ගායන ශිල්පිනියක්. ඔබට ගොඩක් දේවල් කියන්න නැත්නම් ඒත් මේ මොහොත මට දැනෙනවා ඔබත් ඉන්නේ ඊටාම මං අයියේ පුංචි කාලේ ඉඳන් ගායනය හැදෑරුවා ගායනය ඉගෙන ගත්තා. හැබැයි මං ගායිකාවක් වෙන්නේ වේදිකාවේ සමන් අයියා නිසා. ඒ නෑදේ ටෙලිනාට්‍ය එච් අංකල් එක්ක මම හින්දි සින්දු කියනවා දැකලා සමන් අයියා තමයි ඉස්සෙල්ලාම කතා කරේ. වරෙන් මගේ ස්ටේජ් එක ඇවිල්ලා හින්දි සින්දුවක් කියලා ඵලයන් කියලා. ඒ ගියේ යාම මං හිතුවේ ලෝකේ හැම රටකටම යන්න මට වාසනාව ලැබෙයි කියලා. මං සින්දු කියන තමයි හැම රටකටම ගියේ. ඒ අවස්ථාව මට ලැබුණේ සමන්න ඉඳලා. ඉතින් මං කියන්නේ හැම ලංකාවේ ෂෝ තියෙන කාල 3ක් විතරනේ තියෙන්නේ. ඒ සීසන්ස් වලට කෙලින්ම කෝල් කරලා දරි ගනින් කියලා මේ දින ටික ෆ්‍රීද කියලා බලපන් කියලා අප්‍රේල් මාසෙ උනත් අප්‍රේල් මාසෙ දවස් 20ක්වත් සමන්නයගේ ෂෝ වලින් තමයි පිරෙන්නේ ඩාලි. ඒ අවුරුදු ගානම ඒ පටන් ගන්න මේ අප්‍රේල් වල ෂෝ වල සින්දු කියනවා. මම ස්ටේජ් එකට නගිද්දි හැමදාම මම එයාව මතක් කරා. අපේ ජීවිතවල ඉතින් මේක තමයි සෝවාදාම. ඒකට අපි කවුරුත් මුණ දෙන්න ඕනේ. හැබැයි සමනයි කියන දේ අපු නැති එකට මට සමනයිත් එක්ක තරහයි. එයාගේ වටිනාකම එයා තේරුම් ගත්තේ නැති එකට හරියට බොනවනේ. ඉතින් එහෙම බීලා නැස්ති වෙච්ච අපේ ප්‍රවීණ කලාකරු ගොඩක් ඉන්නවා. මම ආදරෙන් ඉල්ලනවා ඒ අයියලාගේ එපා. ඔගොල්ලෝ ගොඩක් වටිනවා. ඔයගොල්ලන්ගේ ජීවිත අපිට මහා ප්‍රතිරූප ඒගොල්ලෝ නැති වෙලා මෙහෙම ඉක්පන්ට යන එක අපි කැමති නෑ. ගොඩක්වත් කැමති නෑ. මොකද ඒගොල්ලෝ ගොඩාක් කල් ඉන්න ඕනේ. සහ මේ රටේ මිනිස්සු ඇත්තටම ආදරය කරන අය. මේ හඬ පුංචි ඇඟ බර හඬක් බයිලා ශේෂ්ත්‍රේ මම හිතන්නේ මෙච්චර බර හඬක් කාටවත් නෑ. මේ අඩුව කවදාවත් අයි පුරවන්න වෙන්නේ නෑ.
මේ අඩුව ලංකාවේ බයිලා ශේෂ්ත්‍රයට වගේම සංගීත වේදිකාවට ඒ තන නිල්ල දිගේ නිවරේ පිය නැගලා හැමදේම ජීවිතේ සතුටින් ඉන්න කියලා ගීත වලින් කියන කම්බුණත් හැම මොහොතක්ම සතුටින් ගත කරපු ආදරණීය සමන්නය අපිට දාලා යනවා සහෝදරයා මට තාත්තා කෙනෙක් වගේ ඔය රටවල් වලට වැඩියෙන්ම ගිහිල්ලා තියෙන සමන්නයත් එක්ක ප්‍රියංකර අයියා සිසිල් අයියා ඒගොල්ලන්ත් එක්ක ඒ අනේ හැම වෙලාවකම සමහරවිට එකම කෙල්ල මම යන්නේ හැමදාම කියන්නේ කියන දේලා හිටපන් අපි නැතුව කොහෙටවත් යන්න හදන්නේ බා එහෙම නාදී චෙතා චිලා වගේම ඒගොල්ලන් අර ඒගොල්ලන්ව බලා ගන්නවා වගේම කොහරි ගියම් මාවත් එහෙම තමයි තාත්තා වගේ තමයි බැලුවේ ඉතින් මට නම් ඇත්තටම සහෝදරේ ඒ සහ හිටපු හොඳම මිනිස්සේ ආයි එයාත් එක්ක කවුරු හරි තරහ වුණත් ඒ ෂෝ එකට යාව ඒ ආටිස්ට් විල්ලුවොත් හරි ඒකට ප්‍රශ්න නැහැ මේ මිනිස්සයා ඕනනම් ඒ මිනිස්සයා ෂෝ එකේ ඉන්න ඕනේ කියලා කතා කරලා ෂෝ එකට දානවා එහෙම කිසි කුහකත්වයක් කවදාවත් හිතේ තිබෙන මිනිස්සෙ නෙවෙයි හරිම ජොලියෙන් සතුටෙන් hina වෙලා හැම මොහොතක්ම ජීවිතේ ගත කරපු කෙනෙක් මම දැන් ලෙඩ වෙලා ඉඳද්දිත් එහෙමයි ඔය අන්තිම මොහොත පොඩ්ඩක් දුක් වෙන්නේ නැති හැබැයි හිටපු හැම තප්පරයක් නෑ සතුටින් හිටියා අපිට කිව්වේ සතුටින් ඉඳපන් අපි මැරෙනවා කියලා අයි ගිහිල්ලා එන්න ඔය බරහඬ නැති වෙනවා අපිට ඒ අඩුව දැනේවි මොකද කවුරු ඒ ගීත කිව්වත් ඔය තිබිච්ච ප්‍රතිරූපය අපිට දකින්න හම්බෙන්නේ නැහැ ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ආදරේ නිවන් සුව ලැබේවා මේ පොළවේම අපෝ කලාකරුවෙක් කියලා අපි ඉපදෙන්න සම්බන්ධ ඒවා හොඳ මිනිස්සු හොඳ කලාකරුවෙක් ඊතර මිනිස්සේ තම කෙනෙකුටම කෙනෙක් තාම හොඳින් ආදරය කරපු කෙනෙක් මේ සෙනගේ එකට සාක්ෂි ඉතින් මම අපි ඔක්කොමත් ආදරේ ගිහිල්ලා එන්න අපෝ එතකොට අපි නැති වෙයි හැබැයි මේ පොළවේ කලාකරුවෙක් වෙලාම නිවන් සුවක් වේවා අපි ප්‍රාර්ථනා කරනවා ජීවන් ඔබට සමන් අයියා දැනෙන්නේ මොන විදිහටද? සමන් ගැන දැනෙන විදිය කොයි විදියට දැනෙනවද කියන එක මට නම් හිතා ගන්න බෑ. ඒ කියන්නේ මොරටුවට අරටුවක් තමයි මොරටුවේ ඉන්න සමන්. සමන් සිල්ලා කියන්නේ ඇත්තම හිත හොඳ මිනිස්සෙක්. මොකද මමත් එක්කත් මාර බැඳියාවක් ඇති වුණා. මාත් එක්ක සහෝදර බැඳියාවක් ඇති වුණා. ඉතින් සමන් මට ගොඩාක් උදව් කරලා තියෙනවා. මට විතරක් නෙවෙයි. අපේ රටේ සියලුම ජනතාවට කියන්නේ සංගීත කලාවේ ඉන්න හැම පුරුකකටම උදව් කරලා තියෙනවා. හැම ගායකයෙකුටම රට ගෙනියන්න ලංකාවේ වැඩවලට සහභාගී වෙන්න ගොඩක් උදව් කරලා තියෙනවා. එහෙම උදව් කරපු මිනිහෙක් ගැන කතා කරනව නෙවෙයි. කෙලින්ම දෙවි කෙනෙක් කියලා කියන්න පුළුවන්. මොකද ඒ තරම් හිත හොඳ මිනිස්සෙක්. ගොඩක් දෙනෙක් කියනවා එයා බොනවා කියලා. බොනවා කියන එක සතුටින් බොන දෙයක්. ඒක බොනවයි කියන්නේ මේ වහන වෙන්නේ. ඒක සතුටින් බොන දෙයක් තමයි එයා බිව්වේ. තව කෙනෙක් බොන්නේ නැති වෙන්න පුළුවන්, තව කෙනෙක් බොන්නව පුළුවන්. ඉතින් එයා බිව්වට හරිම සුන්දර මිනිහෙක්. ඒ ජව සම්පන්න ගායකයා අද අපේ අතරින් වියෝ ඌවත් අපේ රටේ ඒ හඬ දීලා තමයි කිය ජීවමාන හඬක් තියෙන්නේ, බර හඬක්. ඉතින් ඒක මං හිතන්නේ පරම්පරා ගානකට සමන් සිල්වාගේ කටහඬ මැරෙන්නේ නැහැ. ඒක ජීවමානයි කියන එක මම නැවත වරක් කියනවා. එහෙනම් සමන්ට නිවන් සුව ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
සමන්ද සිල්වා නම් අපේ අසහාය කලාකරුවා ගැඹුරු හඩක් තියෙන පුංචි මිනිසා. ඔබට ඔහුව දැනෙන්නේ මොන විදියටද? අද ඔහු අප ඔක්කොම දමා යන දවසක්. අදින් පසු ඒ රුව නැති වුණාට ඒ හඬ අපිට ඇහි. මොකද කියන්නේ? අනිවාර්යෙන් ගායන ශිල්පියෙක් කියලා කියන්නේ කවදාවත් මැරන්න බෑ. එයා ඇත්තටම ජීවිතේ සමුගෙන ගියාට ඒ හඬවල් අපේ දේශවන් වල මේ විශ්වයේ කැරකෙනවා. සමනය කියන්නේ ඒ වගේ ගායකෙක් බයිලා ගායකෙක් හැටියට යාව කොටු කරලා තිබ්බට එයා සරල ගීතත් කියලා තියෙනවා. ඒ කියන්නේ හැම පැත්තෙම වැඩ දාන්න පුළුවන් ගායකෙක්. ඒ වගේම ලංකාවේ හිටපු පිරිමි කටහඬවල් තියෙන හොඳ පිරිමි හඬවල් තියෙන ගායකයන්ගෙන් කෙනෙක් තමයි සමන්ත සිල්වා කියලා කියන්නේ. ඉතින් මම සංගීත ශිල්පියෙක් හැටියට වාද්‍ය ශිල්පියෙක් හැටියට සමනයත් එක්ක ගොඩක් ගනුදෙනු කරලා තියෙනවා. මම හිතන්නේ මෙතන ඇවිල්ලා හිටියත් ගොඩක් අය වාද්‍ය ශිල්පීන් සමනයට සංගීත කණ්ඩායම් තුනක් තිබුණා. සමනන්ත ක්ලෑන්, සුපර් ක්ලෑන්, සියැක් මේ ඔක්කොම වාදන කරපු අය හිටියා. සමනයගේ පොඩි එක විදිහකට තමයි එයා ජීවත් වුනේ. සමහරක් අයට දොස් කියනවා. නමුත් අතුලාන්තයේ හිටපු සමන්ත සිල්වා කියන්නේ හරි සුන්දර අහිංසක මිනිසෙක්. ඉතින් සමන් අයියා නැති යෝයෝ ඇත්තටම අපිට ඒක හරි දුකක්. මම ළඟදී සංගීත ප්‍රසංගයක් සඳහා බයිලා ගායන ශිල්පීන් ලිස්ට් එකක් හොයනකොට බාරද්දී ඔක්කොම බයිලා ගායන ශිල්පීන් අපේ අතරින් වෙන් වෙලා ගියා. බොහොම එක්කෙනෙක් දෙන්න තමයි ඉතුරුලා තියෙන්නේ. බයිලා ගායන ශිල්පියෙක් විදියට කොටු කරාට ඇත්තටම මම අර කිව්වා වගේ සමන්ද සිල්වා කියන්නේ සරල ගීයද ඕනම දෙයකට ඕන පිච් එක ගහන්න පුළුවන් ස්ටයිල් එකක්. ඉතින් සමන්නයට නිර්මාණ සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සමන්නයි. එයාගේ කඩේ තිබුණ වචනයක්. මල්ලි පොඩියක්. නියරේ පිය නගලාවිත් රන් රස වගේ ගැලපුණු මා ප්‍රිය මිතුරේ ඔබ අද අපි සැවම දමා යන්නට යන සමන්ද සිල්වා නම් ඒ අසහාය කලාකරුවා ඒ ගැඹුරු හඬ අදින් පසු නිශ්ශබ්ද වන බව කනගාටුවෙන් කියන්න සිද්ධ වෙන්නේ. ඔහු අයියා කියන නාමයෙන් අපි හැමතුවත් ඔහු ඇත්තට පියකුට එහා ගිය මනුෂ්‍යකම් තියෙන නිර්මාණකරුවෙක්, කලාකරුවෙක්. ඔහු චන්දන සමරසේකර වන මට මම මේ කලා ක්ෂේත්‍රයේ මහ ලොක්ෙක් වෙනවට මහා ආශාවන් පොදි බැඳගත් කලාකරුවෙක් වුණා. ඔහු මගේ ටෙලිනාට්‍ය කීපයකම තේමා ගීතය ගායනා කළා වගේම ප්‍රථම වතාවට ඔහුව මම මාගේ ටෙලිනාට්‍යයක රංගනයෙන් දායක කරගත් එකම පුද්ගලයාද වුණා. ඒත් සමන්ද සිල්වා නම් මේ මහා පතාක නිර්මාණකරුවන් ඔබ අද අප සියල්ලම දමා ගොස් හමාරයි. සමන් අයියේ හැමදාම ආදරෙන් කතා කරන සමන් අයියේ ඔබට අමා මහ නිවන් සම්පත් ලැබේවා. ඒත් ඊට ප්‍රථම නැවතත් අප අතරම ඉපදේවා කියා මා ප්‍රාර්ථනා කරන්නේ හදවතේ දැනෙන්නා වූ වේදනාවට පමණක් නොව හදවතින්ම වැළඳගත් සහෘදයාණනි, ඔබ අපට සදා අමරණීයයි. ඔබ අපට සදා ජීවමානයි. ඔබගේ හඬ සදා ජීවමානයි. සමන් අයියා ඔබට සුබ ගමන්.